සුබ දවසක් හැමෝටම. ඉතින් අදත් ලස්සන පැකේජ් කීපයක් තියෙනවා. ඉතින් ෆ්ලෑෂ් ගස් කීපයකුත් එක්ක පැකේජ් එකකුත් තියෙනවා. ඉතින් බලමු මුලින්ම. ඉතින් ඔයාලට තනි ගස් විදිහට මෙන්න මෙයා ගන්න පුළුවන්. මෙයාගේ ලස්සන පාට, ඒ කියන්නේ දම් පාටක් එක්ක මේ විදිහට පළවෙනි මල මේ විදිහට ඩොට් වෙట్లా තියෙන. ඉතින් ලොකු කෑලි වැටුනම හරි ලස්සන මලක් වෙයි. ඉතින් මේ පළවෙනි මල. ඉතින් මේ දම් පාට මේකේ පේන්නේ හරියට හරිම ලස්සනයි. ඉතින් මෙන්න මේ ගහ ඔයාලට ඕනි නම් මැසේජ් එකක් දාන්න. හරිම ලස්සන ගහක්. ඒත් එක්ක මේක තනි ගහක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට මෙයා. ඉතින් මේ ගහත් ඔයාලට තනි ගහක් විදිහට ගන්න පුළුවන්. මේ විදිහට මුල් ඇදලා තියෙන්නේ. ඉතින් තව ටික දවසකින් නැවත කට් කරගන්නත් පුළුවන්. හරි ලස්සන ගහක්. ඉතින් එයාවත් ඕනි කෙනෙක් මැසේජ් එකක් දාන්න. ඔන්න ඒ විදිහට ඒ තනි ගස් විදිහට ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා එකම වර්ගයේ හරිම ලස්සන ෆ්ලෑෂ් දෙකක්. මල් නැති, මල් ආසන්න මේ වගේ. ඉතින් මේ ගස් දෙක ඔයාලට රුපියල් 7000කට ගන්න පුළුවන්. ඒත් එක්ක මෙතන තියෙනවා කොළ පාට ලස්සන ෆ්ලෑෂ් එකක්. පළවෙනි මල තමයි මේ විදිහට පිපිලා තියෙන්නේ. ඉතින් මෙයත් එක්ක ලාවා ගහක් තියෙනවා. ඊට පස්සේ කාවා එකක් තියෙනවා අලුත් මලක් එක්ක. මේ මල නම් පර වෙලා ඔන්න ඉතින් අලුත් මලක් පිපීගෙන එන කාවා එකක්. ඊට පස්සේ ගොඩාක් ලොකු කිං බ්‍රවුන් එකක්. හරිම ලස්සන ගොඩක් නිරෝගී ගහක්. ඉතින් මේ ගහ ඊට පස්සේ මේ සුදු එක. එයාගේ නම් වර්ගේ මං හරියට අඳුරන්නේ මේ විදිහට හරි ලස්සන ගහක්. ඉතින් මෙතන මේ ගස් පහ මේ කොළ පාට ෆ්ලෑෂ් එකත් එක්ක මේ ගස් පහම වාට රුපියල් 10000කට ගන්න පුළුවන්. ඒත් එක්කම තියෙනවා ලිවියම් සීඩ් එකක්. ඉතින් මෙයාගෙන් නම් මම පැල ගොඩක් දීලා තියෙනවා. ඉතින් මෙයාව 2500කට ගන්න පුළුවන්. මෙතන තියෙනවා සාමාන්‍ය මල් ආසන්න පැල සෙට් එකක් එක පොඩි පැල කීපයක් තියෙන්නේ. මෙයා බ්ලැක් කාඩිනල් ගොඩක් ලොකු පැලයක්. මෙයා ෆැන්සි ෆීවර් එකක්. මෙයා මයික්‍රෝ ලිවියම් එකක්. මෙයා තමයි මේ පැකේජ් එකේ පොඩිම පැලේ. මෙයා කොන්ටෙන්සියා බ්ලැක් එකක්. මෙයා US බ්‍රිලියන්ට් පැලයක්. මෙයා වයලට් ලව් එකක්. පින්ක් බර්ඩ් එකක්. ඉතින් මේ වගේ ජගුව ලොකු පැල දෙකක් තියෙනවා. මේ එකක්. මේ අනිත් එක මෙයත් ෆැන්සි ෆීවර් පැලයක්. ඉතින් US බ්‍රිලියන්ට් මයික්‍රෝ එක මේ පැකේජ් එක. ඉතින් මේ එක පැකේජ් එකයි ඔයාලට ගන්න පුළුවන්. මේ පැකේජ් එක රුපියල් 8500කට ගන්න පුළුවන්. පැල 10 පැකේජ් එක. ඉතින් ගොඩක් වටිනවා. US බ්‍රිලියන්ට් එකයි මයික්‍රෝ ලිවියම් එකයි. අනිත් පැලත් ගොඩක් ලොකු පැල. ඉතින් ඔන්න ඕනි කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න.